අද අපි කතා කරන්නේ වෙහිකල් එකක ආපු සස්පෙන්ෂන් ඉෂුව එකක් ගැන. මේ වගේ ඉෂුස් ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේට් කරන්නේ නැහැ කවදාවත්. චෙක් එන්ජින් ලයිට් එකක් විදිහට හෝ වෙන යම් විදිහකට. මෙතනදී කස්ටමර්ගේ කම්ප්ලේන් එක උනේ එයා ෆුල් ස්ටොප් එකකට ගිහිල්ලා ආයෙ වාහනේ ගනිද්දි වාහනේ ভাইබ්‍රේෂන් එකක් එක්ක පොඩි සද්දයක් සමග ඉස්සරහට වාහනේ යන එක. අපි ගාවට ආවට පස්සේ අපිට හොයාගන්න පුළුවන් වුණා මේක මැද CV ටික ගොඩාක් ගෙවිලා තිබ්බා. ඒ ගෙවිලා තියෙන නිසා තමයි මේක මේන්ලි මේ ভাইබ්‍රේෂන් එක ඇවිල්ලා තිබුණේ. ඊට අමතරව අපි ෆුල් ඉන්ස්පෙක්ෂන් එකක් කැරි අවුට් කරා වාහනේට. එතකොට ෆුල් ඉන්ස්පෙක්ෂන් එකේදී අපිට හොයාගන්න පුළුවන් වුණේ මේකේ එන්ජින් මවුන්ට්ස් වලත් ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඒ টොප් මවුන්ට් එකේ ජෙල් මවුන්ට් එකේ ඒ මවුන්ට් දෙකම ගිහිල්ලා තිබුණේ වාහනේ. මේ පාර්ට් එක තමයි ගෙවිලා තිබුණේ. මේකේ ඉන්ටර්නල් පාර්ට් එක ගෙවුනහම දීර්ඝ කාලීනව මේක නිසා අනිත් සස්පෙන්ෂන් වලට උදාහරණයක් විදිහට ගත්තහම ඇක්සල් වලට බලපෑමක් ඇති වෙන්න පුළුවන්. රෙයා ඉන්ස්ටන්සස් වලදී සමහරක් විට මේ හවුසින් එක පිපුරුවොත් ඉන් කේස් ඔයාට හයිවේ එකේදී හරි දුර යද්දී හරි අනතුරක් සිද්ධ වෙන්න පුළුවන්. ඔයාගේ වාහනේත් මේ වගේ ভাইබ්‍රේෂන් එක සද්ද එන්න පුළුවන්. මේ දේ වර්ස් වෙන්න කලින් ඔයා ෆුල් කම්ප්‍රිහෙන්සිව් ඉන්ස්පෙක්ෂන් එකක් කරගන්න. එහෙනම් අපේ කාලය අවසන්. මේ වගේම এডুকেෂනල් වීඩියෝ එකකින් නැවත අපි හමු.